හිටපු දීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. කිරින්ද දීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260කට අධික පාඩුවක් සිදු කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල විය. දැරණියකල ප්‍රාදේශීය සභාවටත් GovPay හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. ඇත්තේ මෙම නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි. නඩුවේ විත්තිකරුවන් ලෙස රාජිත සේනාරත්න සහ දීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ නම් කර තිබෙනවා. මේ වන විට ඔවුන් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇති අතර මෙම නඩුකරය යලි ජනවාරි 30 වනදා කැඳවීම නියමිතයි. ඉකුද්දා පැවති සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයට පෙනී සිටි අය අතුරින් 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස සිටලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනු කර තිබෙනවා. මෙම විභාගයේදී ප්‍රශ්න පත්‍රයක් පිට වී ඇති බවට තොරතුරු අනාවරණය. ජපන් රැකියාවේ විශ්වාසී සන්නාමය සහස්ත්‍ර මහනුවර 1340 අංකයට දැන්ම අමතන්න. දැරණියකල ප්‍රාදේශීය සභාවටත් GovPay හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. වූ අතර ඊට අමතරව අදාළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වේ නිකුත් කළ බවත් එහි හිතාමතා කළ ක්‍රියාවක් බවත් පෙත්සමේ සඳහන් වනවා. මීට පෙර අවස්ථාවලදී සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨත්වයේ මත බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. එහෙත් මෙම විභාගයේදී කිසිදු වෘත්තීය සුදුසුකමක් ගැන නොසලකා ශාස්ත්‍රීය සුදුසුකම් මත පමණක් උසස් වීම් ලබා දී ඇති බවත් පෙත්සම්කරුවන් සඳහන් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.